කොහොමද යාළුවනේ? අද ඉතින් ඔන්න ඔයාලට මම අරගෙන ආවා අලුත් අවුරුද්දට රසට චොක්ලට් කේක් එකක් හදාගන්න විදිය ගැන කියලා දෙන්න. ඉතින්ලම කිලෝ එකේ තැටියක් අරගෙන ඒකට බටර් දාලා තිර කඩදාසි දාගන්න. පාන් පිටි මේස හැඳි 9 මාරකට බේකින් සෝඩා තේ හැඳි භාගයක් දාගන්න. බේකින් පවුඩර් තේ හැඳි 1 මාරක් දාගන්න. චොක්ලට් පවුඩර් මේස හැඳි 3කුත් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. පිටි එක ඊළඟට පෙරේරකින් හොඳට හලාගෙන පැත්තකින් තියාගන්න. අද මම මේ විදියට හැඳි වලින් මැනගෙන හදාගන්න යන්නේ කිලෝ එකේ චොක්ලට් කේක් එක. එතන මම බිත්තර 6ක සුදු මද අරගෙන තියෙනවා. දැන් මම බිත්තර සුදු මද ටික බීට් කරගන්නවා. ගොඩාක්ම බීට් කරගන්නේ නැහැ. මම මේ පෙන්නන ප්‍රමාණයට බීට් කරගත්තාම ඇති. බිත්තර සුදු මද එක ටිකක් පැත්තකින් තියාගමු. බෝල් එකකට බටර් මේස හැඳි 8ක් අරගන්නවා. මේ විදියට සාමාන්‍ය විදියට පුරවලා අරගන්න. ඒකට සීනි මේස හැඳි 12ක් දාගන්න ඕන. ඊළඟට බිත්තර කහමද ටිකක් දාගන්න. දැන් මේක අපි ටිකක් බීට් කරගන්න ඕන. ගොඩාක් බීට් කරගන්න අවශ්‍ය නැහැ. මේ වගේ ප්‍රමාණයට ටිකක් බීට් කරගත්තම ඇති. දැන් මේක මම ස්පැචුලා එකෙන් හොඳට එකතු කරගන්නවා ඔක්කොම ටික. ඊළඟට අර අපි හදාගත්ත බිත්තර සුදු මද ටික මේකට දාලා ටිකක් මේද කලවම් කරගෙන බීට් කරගන්න. ඉතින් ඔයාලා මේක හැඳි වලින්ම ඇල්ල ගන්න අකමැති නම් ග්‍රෑම් 250 ගානේ කිරලා අරගන්න. සීනි ටික දිය වෙනකම් බීට් කරන්න. මේ විදිහට බලන්න සීනි ටික දිය වෙලාද කියලා. ඊළඟට මම පිටි ටික ඔක්කොම ටික මේකට එකපාරම දාගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳින් කලවම් කරගන්න ඕන. අන්තිමටම මම බීටරේ අරගෙන මේ වගේ ටිකක් හොඳට බීට් කරගන්නවා. ඔක්කොම කලවම් වෙන්න. දැන් මේක තටියට දාගන්න. ඔයාලගේ oven එක මේ වෙලාවේ සෙල්සියස් අංශක 180ට ෆ්‍රීට් වෙන්න තියලා තියන්න. දැන් මේ විදියට කේක් බැටර් එක දාගත්තට පස්සේ උඩ එක සමානව ලස්සනට හදාගන්න. දෙතුන් පාරක් මේ විදියට ටැප් කරගන්න. විනාඩි 40ක් මම කේක් එක බේක් කරගත්තා. විනාඩි 5ක් විතර ගියාට පස්සේ කේක් එක මම අනිත් පැත්ත හරවගෙන තෙල් කඩදාසි ටික සේරම ගලව ගන්නවා. මේ කේක් එක ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා යාළුවනේ. ඇත්තටම හරිම රසයි. මම අද මේ කේක් එකෙන් සමනලේක් හදාගත්ත යාළුවනේ. මේ තියෙන්නේ ඒ කේක් එක. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.